පොලිතීන් වලටත් තියෙනවා GSM එකක්. ඔයාට පොහොර බෑග්ස් උනත් එක එක GSM වලින් ගන්න පුළුවන්. එතකොට මේ GSM කියන්නේ ටී-ෂර්ට්ස් වල එහෙම නැත්නම් ෆැබ්‍රික් වල ක්වොලිටි එක බලන යුනිට් එකක්ද? සාමාන්‍යයෙන් GSM එකෙන් විතරක් ටී-ෂර්ට් වල ක්වොලිටි එක බලන්න බෑ. අපි ටී-ෂර්ට්ස් මහන්න ගන්න ෆැබ්‍රික්ස් කොහොමද හදන්නේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා නම් මේක තේරුම් ගන්න එක ටිකක් ලේසි. ෆැබ්‍රික් එකක ක්වොලිටි එකට ගොඩක්ම බලපාන්නේ ඒ ෆැබ්‍රික් එක හදන යාන් එකේ ක්වොලිටි එක. ටී-ෂර්ට්ස් වලට ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ most common ෆැබ්‍රික් එක තමයි 3565 polycotton blend single jersey ෆැබ්‍රික් එක. polycotton blend යාන් එකක් fitting machine එකකින් එකම විදිහට loop වෙලා තමයි මේ ෆැබ්‍රික් එක හැදෙන්නේ. අපි ගාව තියෙන 220 240 250 වගේ single jersey fabrics අපි ගන්නෙත් ඒ quality එකෙන්. එතකොට මේ 220 240 250 මේ ඔක්කොම කරලා තියෙන්නේ cotton polyester blend එකෙන් නම් ඒ වගේ fabric quality එක ගොඩක් දුරට සමානයි. GSM එක වැඩි වෙන්න fabric එකේ තියෙන heavy feeling එක තමයි වැඩි වෙන්නේ. polycotton mix fabric වල price එකත් full cotton වලට වඩා ගොඩක් අඩුයි. ඒ හේතුව නිසා තමයි අපේ 220 240 t-shirt වල price එකට වඩා 260 GSM 100% cotton BCI cotton එකේ price එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. අපේ 260 GSM එක අපි import කරන fabric එකකින් කරන්නේ. ඒක dual yarn jersey fabric එකක්. single jersey fabric එකට ගොඩක් සමානයි. වෙනස තමයි single jersey එකේදී use කරන එක yarn එකයි මේකේදී yarn දෙකක් use කරනවා. ඒ නිසා තමයි එහෙම heavy feeling එකක් එන්නේ. තව දෙයකින් fabric වල GSM එක වැඩි වෙනවා. ඔයාලා දැකලා ඇති winter එකට වගේ අඳින hoodies sweaters වල fabrics. ඒ වගේ ඇතුල් පැත්තේ වෙනම fiber layer එකක්, toweling layer එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ normal fiber එක knit කරලා වෙනම fiber layer එකක් add කරන එක. එහෙම කරාමත් square meter එකේ තියෙන gram ගාන වැඩි වෙන නිසා fabric එකේ GSM එක වැඩි වෙනවා. පුත් add කරලා තියෙන නිසා ඒ වගේ fabrics වල thickness එක ටිකක් වැඩි. t-shirts වලට ඒ වගේ fabrics ගද්දි stitching quality එකත් maintain කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම මේ වගේ fabrics ලංකාව වගේ රටකට අවුරුද්ද වැඩි කාලයක් රස්නේ තියෙන රටකට ගැලපෙනවා ටිකක් අඩුයි. ඒ වගේ fabric උත් අපි use කරනවා අපි කරන hoodies sweaters වලට. සරලව මතක තියාගන්න ඕන මෙච්චරයි. ඔයාලගේ t-shirt වල GSM එක කීයද? මේ ප්‍රශ්නේ විතරක් අහලා මදි. use කරන fabric එක මොකක්ද? GSM එක add කරන්න වෙනම layer එකක් add කරපු fabric එකක්ද? fabric එකේ composition එක මොකක්ද? 100% cotton එකක්ද? polycotton blend එකක්ද? තව සමහර fabrics වලට ඒ කලර් එකෙම rib එක එන්නේ නැහැ. ඒ නිසා neck එකට use කරලා තියෙන fabric එකමද? එහෙම නැත්නම් rib fabric එකද? මේ දේවල් වලින් prices ගොඩක් එහා මෙහා වෙනවා. ඒ නිසා GSM එක ගැන අහනවා වගේම අනිත් qualities ගැන අහලා බලන්න. කලිනුත් අපෙන් ටී-ෂර්ට් 60ක් ඕඩර් කරගත්ත කස්ටමර් මේ පාර ටී-ෂර්ට් 147ක් ඕඩර් කරා. GSM 220 260 acid wash මේ ඔක්කොම මික්ස් එකේ තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක පුරාවටම දැක්කේ ඒ ඕඩර් එක. ෆුල් කොටන් ඒවට වඩා කොටන් බ්ලෙන්ඩ් ඒ වගේ වාසිත් තියෙනවා. ඒ වගේම කොටන් බ්ලෙන්ඩ් වලට වඩා ෆුල් කොටන් වල වාසිත් තියෙනවා. ප්‍රයිසස් අඩු වැඩි වෙන විදිය, ප්‍රීමියම් ෆීලිං එක, ඩියුරබිලිටි එක ඒකට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. මේ ඕන එකකින් ඕඩර්ස් දාගන්න WhatsApp එකක් දාන්න.